හයි ඔන්න ඉතින් අද ගොඩාක් දවසකින් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් පහුගිය දවස්වල රටේ තිබුණු ඒ දරුණු ව්‍යසනයත් එක්ක ඇත්තටම වීඩියෝ එකක් කරන්න මොනවත් කරන්න හිතුනේ නැහැ. ඉතින් අපි හැමෝම දන්නවා රටෙන් භාගයකට වැඩිය ජනතාවගේ සාමාන්‍ය ජීවිතය ජන ජීවිතය දරුණු කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නේ අපි මීටත් වැඩිය දරුණු ව්‍යසන වලට මුහුණ දුන්නා, පීඩාවන් වලට මුහුණ දුන්නා, කඩාවැටීම් වලට ලක් වුණා. අපි මේ හිටියටත් වැඩිය කලින් හිටියටත් වැඩිය හොඳ තත්ත්වයට නැගිටිමු. අපිට ඒක කරන්න පුළුවන්. අපි ඒක කරලා තිනවා කලිනුත්. ඉතින් ඒකත් එක්ක අපි බලමු මොකක්ද අද තියෙන කේක් එක කියලා. මේක චොක්ලට් කේක් කිලෝ එකක්. සිම්පල් ඩිසයින් එකකින් ඩෙකොරේට් කළේ. ඉතින් මේ ඕඩර් එක දුන්නේ HNB මහරගම බ්‍රාන්ච් එකේ. එයාලගේ 100 මිලියන් ලීසින්ස් අචීව් කරගත්තු එක එයාලට සෙලිබ්‍රේට් කරන්න. ඉතින් එයාලට ඕන වුණා එයාලගේ ලෝගෝ එක සහ ඒ 100 මිලියන් ලීසින් කියන එක දාලා print එකක්. ඉතින් මෙතනදී පාවිච්චි කරේ non-edible print එකක්. මොකද edible print එක ටිකක් බොඳ වෙලා වගේ පැහැදිලි මදි ගතියක් දැනුණු නිසා අපි මෙතනදී පාවිච්චි කරා non-edible print එකක්. ඒ වගේම blue and white තමයි එයාලා අපෙන් ඉල්ලපු කලර් එක. එතනදී මම මෙතනදී මේ පාවිච්චි කරන්නේ 6B nozzle එක සහ 2F කියන nozzles දෙක. ඉතින් ඒකෙන් simple borders දෙකක් දාගෙන සාමාන්‍ය විදිහට බටර් අයිසින් වලින් cover කරලා තමයි මේ කේක් එක මම ඩෙකොරේට් කරලා තියෙන්නේ. මේක ඇත්තටම ගොඩාක් කලින් ගියපු ඕඩර් එකක්. දැන් හිතුණා ඔයාලට ගේන්න මේ ගොඩ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ නැති නිසා. ඉතින් ඔයාලට ගේන්න තවත් ගොඩාක් කේක් ඩිසයින්ස් වීඩියෝස් තියෙනවා මං ගාව. ඉක්මනින් එඩිට් කරලා ඔයාලට ඒවා ගේන්න. මාත් එක්කම ඉන්න එකතු වෙලා ඔයාලට වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්නේ වෙනද වගේම මාව subscribe කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඔයාලගේ ප්‍රශ්න මගෙන් අහන්න, කමෙන්ට් කරන්න. මම දන්න හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා.